දැන් ඔය නඩු වැටලා තියෙන කෙහෙලිය රඹුක් කැල්ලලම ගන්නකො. දැන් විශ්‍රාම මැටුම නැති නිසාද හොරකම් කරලා තියෙන්නේ. කාටද මේවා කියන්නේ? ඔය ටීම් එකේ ඉන්නකම් අපිට මේ පාර්ලිමේන්තු විශ්‍රාම මැටුමට මෙතන ප්‍රසිද්ධිය විරුද්ධ වෙන විපක්ෂ නායක කෙනෙක් අපි අනිවාර්යෙන් පෙන්ෂන් දීලා හරි තියාගන්න ඕන කතානායකට. පළවත්ෙන් හරි පෙන්ෂන් එක දෙන්න ඕනේ එතුමාට විතරක්වත්. ඔයා තියාගත්තත් කමක් නෑ අපිට. ඕන ඔබතුමා තියාගන්න. වැඩි වෙනසක් නෑ. නිසා අපි මොකද්ද මේ කරමින් ඉන්නේ? දේශපාලනයේට දේශපාලනඥයට රටේ රාජ්‍ය තන්ත්‍රයට ගරුත්වය කියන වැඩක් මේ කරන්නේ. අන්න ඒක එක දෙයක් විතරයි මේක. පලිගැනීමක් කොහෙ හිතලවත් නේ අපිට මොකටද පලිගන්නේ මන්ත්‍රීතුමාලාගේ හිටපු අයගෙන් හරි ඉන්නගෙන් හරි. මොකද අපේ පක්ෂයෙන් ගියපු අයගෙන් අපේ පක්ෂයෙන් යනවා කියන්නේම ඉතින් Tamanට කරගන්න පලිගැනීමක් තමයි ඒගොල්ලෝ. Tamanගේ ආත්ම ගරුත්වයද Tamanගේ කීර්තිය Tamanට ජනතාවගෙන් ලැබිච්ච ආදරයද අපිට මේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුණා මේ පක්ෂයේ සංවිධායකයෙක් වුණාම ඔටෝමැටිකලි එන්ටයිටල් ආදරය එන්ටයිටල්ඩ් අපිට ගරුත්වය ඒව නැති කරගත්තේ ඒගොල්ලෝ. පෙන්ෂන් එක මොකක්ද? ඒගොල්ලන්ගේ හිත දන්න ඒගොල්ලෝ නැති වෙලා තියෙන්නේ පෙන්ෂන් එක නෙමෙයි ඊට වඩා මහජන ගරුත්වය කියලා. ඒක නිසා මම ඒකයි අපි කරන්න හදන්නේ දේශපාලනඥයන්ගේ ගරුත්වය ගොඩනැගීමේ ක්‍රියාවලිය. ඒ නිසා අපි ඔබතුමාට කියන්න කැමති ඒ විතරක් නෙමෙයි ඔබතුමා දන්නවා ළඟදී තිබුණා මට මේ අගමැතිතුමිය මම කිව්වේ ඇත්තටම ළඟදී CEOs ෆෝරම් එකක් තිබුණා. ඉතින් එතන මොකද ලංකාවේ ඉතාලම ඉහළම ව්‍යාපාරිකයෙක් කිව්වේ. එතුමා පබ්ලික්ලි කිව්වේ. එතුමා ප්‍රසිද්ධිය කිව්වේ. අතු අපිට හොරෙන් කියපු දෙයක් නෙමෙයි. එතුමා කියපු දේ තමයි එතුමාට හැමදාම උදේ නැගිට්ටම හිතනවා කියලා එතුමා ජීවත් වෙන්නේ ලංකාවේද කියලා. මොකද්ද හේතුව? කනේ මෙච්චර පහසුවෙන් කිසිම දේශපාලනඥයෙක් පස්සේ යන්නේ නැතුව මෙච්චර සිවිලයිස් විදියට මෙච්චර හොඳින් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්න පුළුවන් ආණ්ඩුවක් ලංකාවේ තියෙනවා කියන එක එතුමාට විශ්වාස කරන්න බෑ කියලා. මේක ලංකාවද කියලා හිතනවා කියලා. ඒවා නිකන් ගොඩනගුන්නේ නෑ මන්ත්‍රීතුමා. ඒක මහන්සියෙන් ගොඩනගපු දෙයක්. ඒක ජනවරමේ සාරය ඔබතුමාලා පුදුම විපක්ෂයක්. දැන් අපි 159ක් තියාගෙන අපි කියනවා විශ්‍රාම මැටුම එපා කියලා. එතකොට අපිරනේ දැන් මේක නැති වෙන්න තියෙන වැඩිම පිරිස ඉන්නේ. දැන් ඔබතුමාලා ජනවරම අඩු ගානේ ජනවරම තේරුම් ගන්නකො. ජන මතය තේරුම් ගන්නකො. එහෙම තබාගෙන ඔබතුමාලා ඒකට විරුද්ධව කතා කරනවා. කතා කරද්දී ලෝක එක තර්ක කියනවා. ඒ නිසා මට කියන්න තියෙන දේ තමයි ගරු කතානායකතුමනි අපි මෙතන කරන්නේ රටේ දේශපාලනය පිළිබඳ බිඳ වැටී තිබෙන සංස්කෘතිය නැවත ගොඩනැගීමක් මිසක් කිසිම කෙනෙක්ගෙන් පරිගන්න එකක් අපිට අදහසක් නැහැ. ඒ වගේම තමයි දැන් තර්ක කීපයක් කිව්වා මොකද්ද විශ්‍රාම මැටුම නැති වුණාම හොරකම් කරනවා කියලා. විශ්‍රාම නැති මිනිස්සු විශ්‍රාම මැටුම නැති මිනිස්සු ලංකාවේ කොච්චර ඉන්නවද කරු කතානායකතුමා? මම හිතන්නේ එක මිලියන් 22කින් විශ්‍රාම මැටුමක් තියෙන මිනිස්සු ඇත්තේ මිලියන් 2ක් විතර වෙනවා. ඒතර ඒගොල්ලෝ ඔක්කොම හොරකම් කරන එක අපි පිළිගන්නවද එතකොට? ඒකයි විශ්‍රාම මැටුමක් නැතුණාම හොරකම් කරනවා. එහෙමද ඒකද පිළිගන්නේ? දෙවන තමයි දැන් කවුද දැන් මේ විශ්‍රාම මැටුම් නැති වෙලා දුප්පත් භාවයට පත් වෙන කියන්නේ කවුද? ගරු කතානායකතුමනි මම ඔබතුමාට කියන්න කැමති දැන් අර මන්ත්‍රීතුමෙක් කිව්වා මේක අතීතයට බලපාන ලෙස නෙමෙයි. ටෙක්නිකලි ගත්තොත් ඒක පැහැදිලි කරා මම හිතන්නේ අපේ හර්ෂණ ඇමතුමා. නමුත් දැන් පෙන්ෂන් හිමි පිරිසට 300 ගණනක් ඒ අයට අදින් පස්සේ විශ්‍රාම මැටුම නැති වෙනවා. අතීතයේදී ඒගොල්ලන් අය කරගත්ත මුදල ගන්නේ නැහැ. නමුත් පෙන්ෂන් එක දුන්නේ කොහොමද? 1977 ඉස්සෙල්ලම මේ අංක එක දරන 77 අංක එක දරන පාර්ලිමේන්තු විශ්‍රාම මැටුම් පනත. කියන්නේ 77 පළවෙනි පනත ලෙස ඇවිල්ලා තියෙන්නේ. අවුට් ගෝයින් කට්ටිය බෙදාගෙන ගිහිල්ලා තියෙන්නේ. 77 ජනවාරි වෙනකොට දන්නවනේ මොකද්ද වෙන ප්‍රතිඵලය කියලා ඒ ආණ්ඩුව. පළවෙනි පනත ලෙස ගෙනල්ලා තියෙන්නේ කොහොමද? 1931 ජනවාරි 7න් පසු ව්‍යවස්ථාදායකේ වසර 5ක සේවයක් කාලයක් අවසන් කළ ශ්‍රී ලංකා පුරවැසිතනත්තන් සඳහා දායක මුදල් නොගෙවන විශ්‍රාම මැටුම් ක්‍රමයක්. හරිද? අතීතයට බලපාන්න තමයි මේක දීලා තියෙන්නේ. අඩු ගානේ 77 ඉඳලා පටන් ගන්නත් නෙමෙයි. ඊට පස්සේ ගත්තොත් දැන් කවුද මේ දූෂිත? ඒ නිසා මම කියන්නේ විශ්‍රාම මැටුමක් නැති වුණා කියලා. එහෙනම් රස්සාවක් නැති මිනිස්සු ඔක්කොම හොරකම් කරන්න එපා. කොච්චර රටේ දුප්පත් ජනතාව ඉන්නවද? රස්සාවකුත් නැහැ. දැන් මලයක ජනතාව ඉන්නවා. විශ්‍රාම මැටුමක් නැහැනේ. හොරකම් කරනවාද? අහිතෙක් ගරු කතානායකතුමනි දැන් හොරකම් කරලා තියලා දැන් නඩු තියෙන කට්ටිය විශ්‍රාම මැටුම් නැති කට්ටියද? මම මේක කියන්නේ හිටියේ නෑ දැන් මේ පුන කියපු නිසා ජනාධිපති විශ්‍රාම මැටුම අවශ්‍ය කරන්න අවශ්‍යයි. ඒක අවශ්‍ය කරන්න වෙන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පමණයි. නමුත්
අපේ රටේ ජනාධිපතිලා වෙච්ච හැම කෙනාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හැරුණාම අනිත් සියලු දෙනාම ගරු කතානායකතුමනි මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වශයෙන් හිටපු අය. ඒ අයට ජනාධිපති විශ්‍රාමයටපත් හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමයටපත් හිමි. එයාගේ වැන්දපුවන්ට ඒ වැන්දපුවන්ටත් විශ්‍රාමයටප හිමි. තමන් කියන්නේ හිටියේ නෑ මේක ඇත්තටම. නමුත් දැනගන්න ඕන නිසා රටේ ජනතාව දැන් පෙන්ෂන් දෙකක් ගන්න අය ඉන්න. හිටපු ජනාධිපතිවරු එකලන් ජනාධිපති විශ්‍රාමයටප නෙමෙයි. කවුද? මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා පාර්ලිමේන්තු විශ්‍රාමයටපත් ගන්නවා, ජනාධිපති විශ්‍රාමයටපත් ගන්නවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තු විශ්‍රාමයටපත් ගන්නවා, ජනාධිපති විශ්‍රාමයටපත් ගන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු විශ්‍රාමයටපත් ගන්නවා, ජනාධිපති විශ්‍රාමයටපත් ගන්නවා. ඊට පස්සේ හේමා ප්‍රේමදාස මැතිණිය, රණසිංහ ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් සිටියේදී එතුමියට වැන්දබුවක් වශයෙන් හිමි ඒ විශ්‍රාමයටපත් එතුමිය ගන්නවා. එක දෙයක් කියන්න ඕනේ, චන්ද්‍රිකා මැතිණිය සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන දෙදෙනා පාර්ලිමේන්තු විශ්‍රාමයටපත් ගන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා කොහොමද පාර්ලිමේන්තුවේ නැහැ, චන්ද්‍රිකා මැතිණිය ගන්නෙ නැහැ. ඊට පස්සේ අනුර දිසානායක ජනාධිපතිතුමා මේ වසර මුලදීම අපි දැනුම් දුන්නා ජනාධිපතිතුමා තමන්ගේ පාර්ලිමේන්තු විශ්‍රාමයටපත් අවශ්‍ය නැහැ කියලා. එදායින් පස්සේ එතුමාට පාර්ලිමේන්තු විශ්‍රාමයටපත් ගන්නේ නැහැ. ජනාධිපති විශ්‍රාමයටපත් අවශ්‍ය කිරීම අපි ව්‍යවස්ථාදායකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරගන්න ඕනේ. ඒ නිසා මම මේකයි කියන්නේ. දැන් එතකොට හොරකම් කරලා තියලා දැන් නඩු තියෙන කට්ටිය කවුද? සමහරු විශ්‍රාමයටපත් දෙක ගත්ත කට්ටිය. දැන් ඔය නඩු වටලා තියෙන කෙහෙලිය රඹුක් කැල්ලලම ගන්නකෝ. දැන් විශ්‍රාමයටපත් නැති නිසාද හොරකම් කරලා තියෙන්නේ? කාටද මේවා කියන්නේ? මහින්දානන්ද අලුත්ගමගේ දැන් නඩු වැරදිකරු වෙලා ඇතුලේ ඉන්නවා. විශ්‍රාමයටපත් නැති කෙනේද? තියෙනවානේ. තියෙද්දිනේ හොරකම් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මම ගරු කතානායකතුමිනි කියන්නේ. මම මේවා කියන්නේ හිටියේ නෑ. දැන් නිකන් මෙතන අර අමූතුම දෙයක් අම්මෝ මාර දුකෙන් ඉන්නවා වගේ එකක් කියනවනේ മന്ത്രിතුමාලා. ඉතින් ඒ නිසා අපි කියන්න තියෙන තමයි മന്ത്രിවරුන් වුණත් කවුරු වුණත් සමාජයෙන් බලා ගන්න ඕනකම තියෙනවා. පවුලෙන් බලා ගන්න. ඔය විශ්‍රාමගේ මන්ත්‍රීවරු ගොඩක් අයගේ දරුවන් දේශපාලනේ ඉන්නවා. නැත්තම් යම්කිසි දේපලක් හිමි වෙන්න පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් අනිත් මිනිස්සු තමන්ගේ අම්මලා තාත්තලා බලා ගන්නවා වගේ බලා ගන්න තියෙන්නේ. අපි ආර්ථිකය හදුවට පස්සේ තව ඉස්සරහට අපි සමාජයේ හැම කෙනාටම සමාජයේ වැඩිහිටියන්ට හැම කෙනාටම අපි අනිවාර්ය වශයෙන්ම හැම කෙනාටම විශ්‍රාමයටපත් ලබා දෙන්න පුළුවන් ආර්ථිකයක් හදනවා සමහර යුරෝපියන් රටවල් වල වගේ. ඒ නිසා ඒකයි මෙතන මට කියන්න තියෙන්නේ. අනිත් එක තමයි ඔබතුමා දන්නවා හුඟක් മന്ത്രിවරු හුඟක් අය තමන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට දැන් මේ දුව පුතා ඒ වැටපුත් ගත්තා ඔය හුඟක් අය. ඒක නිසා මේ කියන්නේ තව කතා කරන්න දෙයක් නෑ. ඒ නිසා අපි සරලව ගත්තොත් අපිට පරිගැනීමේ කිසිම අදහසක් නෑ. අපි රටේ ප්‍රතිරූපේ නගගෙන යනවා. ප්‍රතිරූපේ නැංවම රටට ආර්ථික ප්‍රතිලාභات වෙනවා, ජාත්‍යන්තර ප්‍රතිලාභات වෙනවා. ඒ නිසා තර්කයක් වශයෙන් මම හිතනවා කිසිම පදනමක් නැහැ. ඔය බෙහෙත් ගන්නවා සල්ලි නැහැ යන ආදී වශයෙන් තියෙන දේවල්.